අයිබෝවන් සුබ හැන්දෑවක් ඔබට. මේ ලෝකයේ පැවැත්ම වෙනුවෙන් ගහකොළ, ශාක, නොයසේ නම් සතුන් මේ සියලු දේවල් එක්කම මිනිසාගේ පැවැත්ම හරියට තිබිය යුතු වෙනවා. එතකොට තමයි මේ ලෝකයේ මිනිසාට බොහොම හොඳින් ජීවත් විය යුතු තැනක් බවට පත් වෙන්නේ. අපි පරිසරයට ආදරය කරොත් පෙරලා අපටත් පරිසරය මනා සහයෝගයක් දක්වනවා මේ මිහිතලය තුළ ජීවත් වන්නට. මේ කාරණාවට මිනිසාගේ දියුණුවත් එක්ක හොයාගත්ත තාක්ෂණයත් මුසු කරගෙන කොහොමද අපි ලෝකයේ වගේම රටක් සංවර්ධනය කරා අරගෙන යන්නේ. අපි මේ සම්බන්ධයෙන් තමයි අද සිව්මන්සලෙන් සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වෙන්නේ. ඒ සඳහා අද සිව්මන්සල මැදිරියට පැමිණ සිටිනවා විද්‍යා තාක්ෂණ හා නවෝත්පාදන කාර්යාලයේ ප්‍රධාන විධායක නිලධාරිණී මහාචාර්ය සිරිමණී ප්‍රනාන්දු මහත්මිය සහ ජාතික ජෛව තාක්ෂණ කවුන්සිලයේ සමසභාපති මහාචාර්ය අතුල පෙරේරා මහත්මයා. අපි ඔබ දෙපළව බොහොම ආදරෙන් ගෞරවයෙන් සිව්මන්සල වැඩසටහනට පිළිගන්නවා. ආයුබෝවන්. අපි මුලින්ම කැමති දැනගන්නට මහාචාර්ය අතුල පෙරේරා මහත්මයාගෙන් මේ ජෛව තාක්ෂණය කියන සංකල්පය කොහොමද ලෝකයට එන්නේ? ජෛව තාක්ෂණය ඇත්තටම අපිට කොටස් දෙකකට වෙන් කරන්න පුළුවන්. පැරණි ජෛව තාක්ෂණයත් නවීන ජෛව තාක්ෂණයත්. පැරණි ජෛව තාක්ෂණයට අදාළ වෙන්නේ පටක රෝපණය, ශෛල රෝපණය වැනි තාක්ෂණ. නවීන ජෛව තාක්ෂණයට විශේෂයෙන්ම අදාළ වන්නේ DNA තාක්ෂණය. නවීන DNA අණු වලින් ඒ කොටස් වෙන් කරලා ඒ ජාන වෙනස් කරලා ලබා ගන්න දේවල් වලින් තමයි ඒවට තමයි අපි කියන්නේ නවීන ජෛව තාක්ෂණය කියලා. විශේෂයෙන්ම DNA වලින් කෙරෙන තාක්ෂණ. දැන් මේ DNA කියන තාක්ෂණය වර්තමානයේදී ලෝකයේ බොහොම ප්‍රචලිත වෙලා තියෙනවා, ප්‍රකට වෙලා තියෙනවා. මේ DNA තාක්ෂණය යොදාගෙන වර්තමානයේ මොන වගේ දේවල්ද කරන්න පුළුවන්? මොනවද ඒකේ තියෙන වාසිය? ඔව් ඇත්තටම DNA තාක්ෂණයෙන් කෘෂිකර්මයට, සෞඛ්‍යයට, කර්මාන්තවලට වැඩි වශයෙන් යොදාගෙන තියෙනවා මේ DNA තාක්ෂණයෙන්. කෘෂිකර්මය ගත්තොත් විශේෂයෙන්ම ජාන සොයාගෙන විශේෂයෙන්ම ජෛව විවිධත්වයේ තියෙන ජාන සොයාගෙන ඒ ජාන වෙන් කරගෙන අරගෙන ඒවා වෙනත් ශාක වලට සම්බන්ධ කරලා අර ජාන විකරණය කර ජීවීන් හදලා තියෙනවා. අපි කියනවා ජෙනටික් එන්ජිනියරින් කියලා. ජාන එන්ජිනියර් ක්‍රම මගින්. ඒක තමයි විශේෂයෙන්ම කෘෂිකර්මයට බලපාලා තියෙන්නේ. වෙන දේවලුත් තියෙනවා. ජාන තාක්ෂණය යොදාගෙන DNA වලින් මේ අපිට විශේෂ සහ ප්‍රභේද සොයා ගැනීමට හැකියාව DNA fingerprinting කියලා තියෙන ඉංග්‍රීසියෙන් හැමෝම දන්න ඒ වගේ දේවල්. නමුත් මම කියන්න කැමති විශේෂයෙන්ම බලපෑමක් ඇති වෙලා තියෙන්නේ ලෝකයේ දිහා බැලුවම මේ ජාන විකරණය කර ජීවීන්. මේවා තියෙනවා වැදගත්කම්, මේවා තියෙනවා අහිතකර බලපෑම් තියෙන්න පුළුවන්. සෑම තාක්ෂණෙම මේවා තියෙනවා. ඒ පැත්තෙන් කෘෂිකර්මය ගත්තොත්, වෛද්‍ය විද්‍යාව පැත්තෙන් ගත්තොත් ඖෂධ වර්ග හදාගෙන තියෙනවා. DNA මත බලපාන ඒ වගේ දේවල් රාශියක් හදාගෙන තියෙනවා වෛද්‍ය විද්‍යාව පැත්තෙන්. අනිත් පැත්තෙන් බලනකොට කර්මාන්ත පැත්තෙන් බලනකොට සෑම කර්මාන්තයකටම වගේ ජෛව තාක්ෂණ යොදාගෙන තියෙනවා. ජෛව තාක්ෂණයෙන් සාදාගත් මේ බැක්ටීරියා වගේ දේවල් වලින් එන්සයිම පාවිච්චි කරලා එන්සයිම නිෂ්පාදනය කරලා ඒ එන්සයිම ඒ කර්මාන්ත වලට පාවිච්චි කරලා තියෙනවා. මේ විදිහට තමයි මේ ලෝකයේ අද නවීන ජෛව තාක්ෂණය යොදාගෙන තියෙන්නේ. හොඳයි. දැන් මහාචාර්ය සිරිමණී ප්‍රනාන්දු මහත්මිය අපිට කියන්න මේ කියන ජෛව තාක්ෂණය විවිධ ක්ෂේත්‍ර පැතිරුණු ක්ෂේත්‍රවලට යොදාගෙන තිබෙනවා. මේක කොහොමද දැන් ලංකාව සංවර්ධනය කරා ගමන් කරන රටක්, බොහොම ශීඝ්‍ර සංවර්ධනයක ඉන්න රටක් හැටියට කොහොමද මේ ජෛව තාක්ෂණය අපිට සංවර්ධනය කියන කාරණාවකදී යොදා ගන්න පුළුවන්? ඔව් ඇත්තටම අපි මෑතක් වෙනකන් තාක්ෂණයෙන් ආර්ථික සංවර්ධනයට විශේෂම තියෙන අවස්ථා එච්චර අපි ප්‍රයෝජනයට ගත්තේ නැහැ. අපි හුඟක් වෙලාවට තියෙන කර්මාන්තයක් කරගෙන ගියා. හැබැයි ඒ වුණාට ලෝකයේ අද දියුණු වෙලා තියෙන හැටි බැලුවහම අපි දකිනවා ඇත්තෙම ඒ දියුණුවට පසුබිම සකස් කරලා තියෙන්නේ තාක්ෂණය. ඔක්කොම ওই දියුණුවයි කියන රටවල්
අපේ බැලුවොත් ඇමරිකාව, යුරෝපේ රටවල්, කොරියාව, චීනය, ඉන්දියාව පවා ඒ දියුණුව ඒගොල්ලන් පසුබිම කරගෙන තියෙන්නේ තාක්ෂණය. මොකද තාක්ෂණයට විශේෂ හැකියාවක් තියෙනවා අපේ තියෙන සම්පත් වලට වැඩි අගයක් දෙන්න. අන්න එහෙම තමයි තාක්ෂණය ඇත්තටම අපේ ඕනෙම බඩුවක ධනාත්මක භාවය වැඩි කරන්නේ. දැන් අපි දැන් නව රැලි ඇවිත් තියෙනවා තාක්ෂණ හරහා. ඒ කියන්නේ අපි ඉස්සෙල්ලා දැක්කා ඔය ඉලෙක්ට්‍රොනික තාක්ෂණය, ඊට පස්සේ IT කම්පියුටර් තාක්ෂණය, ඊට පස්සේ ජෛව තාක්ෂණය, ඊට පස්සේ මේ නැනෝ තාක්ෂණය පටන් ගත්තා. මේ නව අපි කියන අධි තාක්ෂණ ක්‍රමවේද ඒව භාවිතා කරලා අපේ භාණ්ඩවලට අගයක් දෙන්න, වැඩි අගයක් දෙන්න හැකි වෙලා තියෙනවා. දැන් ලංකාවේ ඔය තාක්ෂණ ඇත්තටම අවසනාවකට හේතු ගොඩක් මත එච්චර දියුණුුනේ නැහැ. අපි පහුගිය කාලේ නැනෝ තාක්ෂණය පිළිබඳ විශේෂ ව්‍යාපෘතියක් ආරම්භ කරා. ඒ වගේම අපි දකිනවා අපිට ලොකු අවස්ථාවක් තියෙනවා ජෛව තාක්ෂණය සම්බන්ධ කරගන්න අපේ ආර්ථිකයට, අපේ සමාජ දියුණුවට, අපේ පරිසරය සුරකින්න ඔය තුනටම අපිට ලොකු අවස්ථාවක් තියෙනවා. ඉතින් අපි බලනවා මෙච්චරක් කල් අපිට මේක කරගන්න බැරි වුණේ යම් ප්‍රමාණයකට මේ රටේ අපි ජෛව තාක්ෂණය පාවිච්චි කරා. විශේෂයෙන් පර්යේෂණ කරන්න අපි ජෛව තාක්ෂණය පාවිච්චි කරා. හැබැයි ඒක කර්මාන්ත වලට එච්චර සම්බන්ධ වුණේ නැහැ. අපිට තියෙන ප්‍රශ්නේ මේක කර්මාන්ත වලට කොහොමද සම්බන්ධ කරගෙන කර්මාන්ත දියුණු කරන්න කියන එක තමයි. මොකද ඒ කර්මාන්ත හරහා තමයි අපේ රටේ ආර්ථිකයට, විද්‍යාවට, තාක්ෂණයට, නවෝත්පාදනයට දායක වෙන්න පුළුවන්. දැන් ඒ කාරණය කරන්න තමයි අපි දැන් මේ බලාපොරොත්තු වෙන්නේ. විශේෂයෙන්ම විද්‍යා තාක්ෂණ නවෝත්පාදන සම්බන්ධීකරණ කාර්යාලය කොස්ටි කියලා හඳුන්වනවා. දැන් ඒකේ කාර්යභාරය වෙලා තියෙන්නේ මේ විසිරීලා තියෙන අපේ සම්පත්, විශේෂයෙන්ම විද්‍යාවට අදාළ සම්පත් එකතු කරන්න රාජ්‍යාංශයේ, පෞද්ගලිකාංශයේ මේ සම්පත් එකතු කරලා මිනිස් සම්පත් අනිත් ඔක්කොම භෞතික සම්පත් එකතු කරලා අපි යම්කිසි මගකට අපේ විද්‍යාව ගේන ආර්ථිකයට දායක වෙන්න පුළුවන් විදිහට. මම හිතන්නේ ඔය කාරණාව සාක්ෂාත් කරගන්න තමයි ඔබතුමන්ලා මේ සංවිධානය කරේ ජෛව තාක්ෂණ සම්මන්ත්‍රණය පසුගියදා පැවැත්වුණා. මොකක්ද ඉන්න අරමුණු කරගත්තේ සහ ඉන්න බලාපොරොත්තු වුණු කාරණාවන් අපි කැමතියි දැනගන්න. ඇත්තටම අපි බැලුවේ ජෛව තාක්ෂණය යොදාගෙන ඒ කොටස් තුනට කෘෂිකර්මය, වෛද්‍ය පැත්තේ නැත්නම් කර්මාන්ත පැත්තට ආලා විශාල වශයෙන් ආර්ථිකයට බලපෑමක් තියෙන ව්‍යාප්ති හොයාගන්න. විශාල වශයෙන්. ඒ කියන්නේ අපේ සම්බන්ධයට පැමිණි සිටිය කර්මාන්තයෙන් විශාල ප්‍රමාණයක් විද්‍යාඥයින්, විශ්වවිද්‍යාලවල විද්‍යාඥයින්, ඒ වගේ විශාල ප්‍රමාණයක් මේ දෙගොල්ලන් සම්බන්ධ කරලා මම හිතන්නේ මේ පළවෙනි වතාවට අපි මේ විදිහට දෙයක් කරේ. මේ ඉල්ලීම තිබ්බ අවුරුදු ගාණක්. අපි ඒක හරි විදිහට කෙරුණේ නැහැ. මේ පාර පළවෙනි වතාවට මේ වගේ විශාල ප්‍රමාණයක් අපි සම්බන්ධ කරලා මේ ජෛව තාක්ෂණය යොදාගෙන මේ කොටස් තුනට විශාල බලපෑමක් ඇති වෙන ව්‍යාප්ති හඳුනා ගන්න. විශාල වශයෙන් ඒකෙන් අපි බලාපොරොත්තු වෙනවා මේ සම්බන්ධ කරලා මේ සුළු වශයෙන් නෙවෙයි අපේ ආර්ථිකයට විශාල බලපෑමක් ඇති වෙන විදිහට ව්‍යාප්ති හඳුනා ගන්න. දැන් ලංකාව ඇතුලේ මේ ජෛව තාක්ෂණය කියන සංකල්පය ජනප්‍රියද? භාවිත වෙනවද? භාවිතය කරනවා. ජෛව තාක්ෂණයේ නවීන ජෛව තාක්ෂණයේ තුලක් තාක්ෂණ කීපයක් තියෙනවා. අර මම කියපු විදිහට ජාන විකරණය කිරීම, නැත්නම් DNA වලින් හඳුනා ගැනීම, ඒ වගේ දේවල් තියෙන. ඒ දේවල් වල, ඒ තාක්ෂණ වල ඇති විද්‍යාඥයින් අපේ රටේ ඉන්නවා. අපිට වෙන රටවල් වලින් ගෙන්නන්න අවශ්‍ය නැහැ. ඉතාමත් හොඳ හැකියාවන් තියෙන විද්‍යාඥයින් කොටසක් ඉන්න විශ්වවිද්‍යාලවල ඉන්නවා, පර්යේෂණ ආයතනවල ඉන්නවා. ඒ අය සම්බන්ධ කරගෙන අපිට පුළුවන් අපේ දෙයක් හදන්න.
අපේ ජනතාවට අපේ අයට භාවිත කරන විතරක් නෙවෙයි අපි බලනවා මේකෙන් පුළුවන්ද කියලා වෙන රටවල් වලටත් අරින්න මේක. අප සතු සම්පත් තිබෙනවා දැනුම තිබෙනවා ඒවා දැන් ඒකරාශී කොට ක්‍රියාත්මක වීමයි දැන් ඒ සඳහා වන කාලයයි එළඹිලා තිබෙනවා. එහෙම තමයි. හොඳයි. බොහොම ස්තුතියි. අද අපි කතා කරමු ජෛව තාක්ෂණය පිළිබඳව. ජෛව තාක්ෂණය යොදාගැනීමෙන් රටේ සංවර්ධනයට බොහෝ දේවල් එක්කාසු කරගන්න පුළුවන්. සංවර්ධනය ස්ථිර කරගන්නට පුළුවන් සහ ඒයින් තවත් දුර යන්නට පුළුවන්. අද ඒ සම්බන්ධව කතා කරන්නට සිව්මන්සල මැදිරියට පැමිණියා විද්‍යා තාක්ෂණ හා නවෝත්පාදන කාර්යාලයේ ප්‍රධාන විධායක නිලධාරිණී මහාචාර්ය සිලිමණී ප්‍රනාන්දු මහත්මිය සහ ජාතික ජෛව තාක්ෂණ කවුන්සිලයේ සම සභාපති මහාචාර්ය අතුල පෙරේරා මහත්මයා. බොහොමත්ම ස්තුතියි ඔබ දෙපළට අද දවසේදී මේ සංකල්පය පිළිබඳව රටට පැහැදිලි කරන්න සිව්මන්සලට එක්කාසු වුණාට. අපි තවත් දවසක ජාතික වශයෙන් වැදගත් වන ඔබට රටට සංවේදී කාරණාවක් පිළිබඳව සාකච්ඡා කිරීමේ බලාපොරොත්තු වෙන සිව්මන්සලෙන් සමගන්නේ. සැමට සුබ දවසක්.